ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී අශෝකාදී රාජ්‍යයා තම පුත් මිහිඳු මහරහතන් වහන්සේව ඉන්දියාවෙන් ඔබට බුදුදහම ව්‍යාප්ත කිරීමේ උතුම් ධර්ම දූත මෙහෙවරක් සඳහා පිටත් කර හැරියේය. පොසොන් පුන් පොහෝ දිනයක දේවානම්පිය තිස්ස රජතුමා මුවදඩයමේ යෙදී සිටියදී එතුමන්ට හඬක් ඇසුණි. තිස්ස රජු දිගැස්සී ගියේය. තම රාජ්‍ය කාලය පුරාවටම එතුමන්ට පෞද්ගලික නමින් ඇමතීමට කිසිවෙකුත් නිර්භීත වී නොතිබිණි. මිහිඳු හිමි සහ රජු අතර පැවති සංවාදයකින් පසු රජුට ධර්මය අවබෝධ විය. මිහිඳු මහරහතන් වහන්සේ ලක්බිමෙහිදී සිය ප්‍රථම ධර්ම දේශනා වූ චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළහ. ඒ උතුම් පොසොන් පොහෝ රැයේදී මුවදඩයමක නිමාව සදාතනික සත්‍ය සොයා ගැනීමකින් කෙළවර විය. මිහිඳු හිමියන්ගේ ආගමනය දිවයිනට සාමය ප්‍රඥාව සහ බුදුදහම රැගෙනයමින් ශ්‍රී ලංකාව සදහටම වෙනස් කළේය. අප දිවයිනට මෙතෙක් ලැබුණු උතුම්ම දායාදය එය විය. ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා.